අද කතා කරන්නේ Never Ending Summer Drama එකේ 20 වෙනි කොටස. ෂෝවන් මේ ඇවිල්ලා ඉන්නේ ලූෂි ෂෝගේ ගෙදරට. එයාට දැන් ලූෂි ෂෝගෙන් යන්න වෙන නිසා අන්තිම වතාවට කෙල්ල එයාගේ ගෙදරට ඇවිත්. ඒ වෙලාවෙම ලූෂි ෂෝගෙන් ෂෝවන්ට කෝල් එකක් එනවා. එයා කියනවා හෙට මාව ඩිස්චාර්ජ් කරනවා. ඇවිත් මාව එක්ක යන්න කියලා. ෂෝවන් එන්නම් කියලා ෆෝන් එකක් තියලා ආච්චි එයා වෙනුවෙන් එදා ආරක්ෂාවට ගෙනාව රතු ලියුමත් ලූෂි ෂෝගේ ආරක්ෂාවට එයාගේ කොට්ට උරේ ඇතුළට දාලා කෙල්ල එතනින් යනවා. හොස්පිටල් එකට ගිහින් මෙයා මේ හදන්නේ ලූෂි ෂෝගේ කොණ්ඩෙත් ගොඩක් වැවිලා නිසා ටිකක් කපන්න. ලූෂි ෂෝ ඔයාට පුළුවන්ද කියලා ඇහුවම බය වෙන්න එපා කියලා කෙල්ල වැඩේ කරලා දෙනවා. පස්සේ ෂෝවන් කියනවා අපි ටිකක් ඇවිදින්න යමු කියලා. මේ දෙන්න එකට ඉන්න අන්තිම දවස අද කියලා ලූෂි ෂෝ ඉතින් දන්නේ නෑනේ. ලූෂි ෂෝ කියනවා හෙට මම ඩිස්චාර්ජ් වුණාම ඔයාට ඔයාගේ බෝයිෆ්‍රෙන්ඩ් එක්ක හැමදාම එකට ඉන්න පුළුවන් කියලා. ඉතින් ඔයාට සතුටුද කියලාත් කොල්ලා අහනවා. ෂෝවන් ඒකට උත්තර නොදී මෙතන හරිම ලස්සනයි. ඔයා කලින් ඇවිල්ලා නෑ නේද මෙතනට කියලා අහනවා. ලූෂි ෂෝ කියන්නේ නැහැ කියලා. ලූෂි ෂෝ වටපිට ලස්සන බල බල ඇවිදිද්දි ෂෝවන් බලාගෙනම ඉන්නේ එයාගේ දිහා. හරියට එයාගේ මුණ කටපාඩම් කරන්න වගේ. පස්සේ කෙල්ල කියනවා ලූෂිෂෝ අපි සෙල්ලමක් කරමු. මම හැංගෙනවා. ඔයා මාව හොයන්න කියලා. කෙල්ල පිටිපස්සෙන් එයාව බදාගෙන කෙල්ල අහනවා මම කලින් කිව්ව දේ ඔයාට මතකද කියලා. ලූෂිෂෝ මොකද්ද කියලා ඇහුවම ෂෝවන් කියනවා ඔයා මේ ලෝකය දකින්න ඕන. මේ හැම පාරකම ඔයා ඇවිදින්න ඕන. හැම දවසක්ම සතුටින් ඉන්න ඕන. හැම දවසක්ම ආරක්ෂිතව ඉන්න ඕන කියලා කියද්දී ලූෂි ෂෝ අහනවා ඇයි දැන් එකපාරටම මේ දේවල් කියන්නේ කියලා. ෂෝවන් කියනවා ඔයා ඉක්මනින්ම සනීපුණේකට ඔයාට ගොඩාක් ස්තුතියි කියලා. පස්සේ ඉතින් ඔන්න මං දැන් හැංගෙන්න යනවා කියලා මෙයාට ඇස් දෙක වහගන්න කියලා එයා එතනින් යනවා. ෂෝවන් ගිහින් හැංගුණාම ලූෂි ෂෝ ගණන් කරන්න පටන් ගන්නවා. ඔන්න ඉතින් මෙයා ගණන් කරලා මං දැන් එන්නයි හදන්නේ කියලා කිව්වම ෂෝවන් කියනවා ලූෂි ෂෝ මම ඔයාට බොරු කිව්වා. මම කවදාවත් ඔයාට ආදරය කරේ නෑ. මං ඔයාට ලං වුණේ මගේ අම්මගෙන් සල්ලි ගන්න ඕන නිසා විතරයි. ඔයා ඒක යීචෙන් වලට ගියා. මොකද මට ඕනුනේ මේ හැම දෙයකින්ම පැනලා යන්න. අනික එදා ඔයාගේ තාත්තා කතා කළ වෙලේ එයා ඒක ගනුදෙනුවක් කළේ නෑ කියලා මම කිව්වෙත් බොරු කියලා. ෂෝවන් මේවා කියවද්දි ලූෂි ෂෝ ඔයා මොනවද කියවන්නේ? ෂෝවන් මොන විකාරයක්ද මේ කියලා එයා කෑ ගහනවා. ෂෝවන් කියනවා මම මුල ඉඳලම ඔයාව පාවිච්චි කළා. ඔයාගෙන් ප්‍රයෝජන ගත්ත එක විතරයි මම කරේ කියලා. කෙල්ලත් අඬ අඬ මේ දේවල් කියනවා. ලූෂි ෂෝ කියනවා ෂෝවන් ඕන දෙයක් එළියට ඇවිත් කතා කරන්න කියලා. එයාව හොය හොය මෙයා කෑ ගහනවා. ෂෝවන් කියනවා ඔයාට පුළුවන් දැම්මට වෛර කරන්න. මාව අමතක කරන්න කියලා. ලූෂි ෂෝත් පිස්සෙක් වගේ ඉන්න තැනකින් එළියට එන්න කියලා කෑ ගහනවා. ෂෝවන් හොඳටම අඬනවා. පස්සේ අපි මෙතනින් නවතිමු කියලා කෙල්ල එතනින් යනවා. ලූෂි ෂෝත් අඬ අඬ කෑ ගහ එයාව හැම තැනම හොයනවා. එයා කියනවා අනේ ෂෝවන් මම ඕන දෙයක් කරන්නම් එළියට එන්න කියලා. කොල්ලා එතනම හාන්සි වෙලා රෑ වෙනකම්ම ඉන්නවා. ඊට මාසෙකට පස්සේ තමයි මේ. ලූෂි ෂෝ ජෙන් ෆෑන් එක බාර් එකකට ගිහිල්ලා බොනවා. මෙයා ඉතින් දැන් හැම තිස්සෙම කරන්නේ බොන එක තමයි. ජෙන් ෆෑන් වැඩිය බොන්න එපා කියලා කිව්වත් කොල්ලා අහන්නේ නැහැ. ජින් ෆෑන් කියනවා මම දන්නවා ඔයා ඉන්නේ අවුලෙන් කියලා. ඒත් සනීප වෙලා වැඩි කාලයකුත් නෑනේ. ටිකක් අඩුවෙන් බොන්න කියලා. ඒ අතර මෙතනින් එක ගෑනු ළමෙක් නිතරම ලූෂි ෂෝ දිහා බලනවා. එයාගේ නම ලින්නා. පස්සේ මේ ගෑනු ළමයා සින්දුවක් කියන්න යනවා. එයා කියනවා මේ සින්දුව මම කියන්නේ ලූෂි ෂෝ වෙනුවෙන් කියලා. කොල්ලත් මේ කවුද කියලා නොදන්න නිසා පුදුම වෙලා බලනවා. ජින් ෆෑනුත් අහනවා ඔයා එයාව දන්නවද කියලා. ලූෂි ෂෝ ඔළුව වනලා නෑ කියලා කියනවා. ලූෂි ෂෝ ඉන්නේ හරිම තරහෙන් වේදනාවෙන්. එයා දිගටම බොනවා. ජින් ෆෑන් කියනවා ගොඩක් රෑ වෙලා. තව එක වීදුරුවක් බීලා අපි යමු කියලා. ජින් ෆෑන් මොනවා කිව්වත් ලූෂි ෂෝ කරන්නේ බොන එක විතරයි. පස්සේ ඉතින් ඔන්න ලින්න සින්දුවත් කියලා ඉවර වෙද්දිම ෂෝවන්ගෙන් ලූෂි ෂෝට මැසේජ් එකක් එනවා. ඒකේ තියෙන්නේ ෂෝවන් ලූෂි ෂෝට සල්ලි වගයක් දාලා. ෂෝවන් කියලා තියෙනවා ලූෂි ෂෝ මේ තියෙන්නේ ඔයා මට දුන්නු සල්ලි වලින් ටිකක් විතරයි. දැනට මගේ ළඟ තියෙන්නේ මෙච්චරයි. ඉතුරු සල්ලිත් මම ඉක්මනින් දෙන්නම් කියලා. ඒ අතරේ අර ලින්න කියන ගෑනු ළමයා ලූෂි ෂෝට ප්‍රසිද්ධියේම කියනවා ලූෂි ෂෝ ඔයා මාව දන්නේ නැතුව ඇති.
ඒත් මම ගොඩ කාලෙක ඉඳන් ඔයාට කැමැත්තෙන් හිටියා කියලා. ඒ වගේම ලින්න අහනවා ඔයා කැමතිද මගෙත් එක්ක ඩේට් අවුට් එකකට යන්න කියලා. ෂෝවන්ගේ මැසේජ් එක නිසා කොල්ලා ඉන්නේ කොහොමත් තරහෙන්නේ. පස්සේ ලූෂි ෂෝගේ උත්තරේ අහන්න ලින්න මයික් එක එයාට එවද්දි ජින් ෆෑන් නෑ නෑ එපා කියද්දි ලූෂි ෂෝ මයික් එක අරගෙන මම කැමතියි කියලා කියනවා. මේ ඉන්නේ ෂෝවන්. එයත් එයාගේ ඉගෙනීම් වැඩ කටයුතු ආයෙම පටන් අරගෙන කරගෙන යනවා. ලූෂි ෂෝ ඉතින් ලින්නට ඩේට් එකකට යන්න කැමතියි කියලා කිව්වට ලින්න හිතන දේවල් නම් ඉතින් මේ කොල්ලගෙන් එයාට ලැබෙන්නේ නෑ. ලින්න මෙතන ශවුලෝව හුරතල් කර කර ඉන්නවා. ලූෂිෂෝ ජින් ෆෑන්ටත් බනිනවා ඇයි ඔයා මෙයාව මෙහාට එක් කරගෙන ආවේ කියලා. ජින් ෆෑන් ඉතින් ඔයාගේ දේවල් ඔයාම බලාගන්න එපාද කියලා ලූෂිෂෝට ඊ චෙන් වලින් ආව බඩු තියෙන බොක්ස් එකකුත් ගෙනල්ලා එතනින් තියලා ශවුලෝවත් අරගෙන යනවා. පස්සේ ලින්නා ඒ බොක්ස් එක ඇරලා බලනවා. ඒක ඊ චෙන් වලින් කියලා තියෙන නිසා ලින්න අහනවා ඔයා ඊ චෙන් ගිහින් තියනවද කියලා. ලූෂිෂෝ කියනවා ටික කාලෙකට කලින් ගියා කියලා. ආයෙම කොල්ලා කියනවා වැඩක් නැති දේවල් වීසි කරන්න ඕන කියලා. පස්සේ ලින්න ඇතුලේ තියෙන ලූෂි ෂෝගේ නෝට්ස් වගේක් අරගෙන අහනවා ඔයා ආයෙම ඉගෙන ගන්නවද කියලා. ඔයාගේ අත්තකුළු ගොඩක් පොඩි. හරියට කෙල්ලෙක්ගේ වගේ කියලාත් එයා කියනවා. මේවා ඉතින් ෂෝවන් ලියපුවනේ. පස්සේ මේ දෙන්නගේ අර ෆොටෝ ෆ්‍රේම් එකත් ලින්න අරගෙන අහනවා මේ කවුද කියලා. ලූෂි ෂෝ එක දැක්ක ගමන් ලින්නගෙන් ඒක උදුර ගන්නවා. ඔයාගේ නොවන දේවල් අල්ලන්න එපා කියලා එයා කියනවා. ලින්න ඉතින් සමාව ගන්නවා. ලූෂිෂෝ කියනවා එයාට දැන් යන්න කියලා. පස්සේ ලින්න එහෙනම් මම යන්නම් කියලා යද්දි ලූෂිෂෝත් එනවා එයා එක්ක. ලින්න කියනවා ඔයාට කියන්න දෙයක් තියෙනවා නම් හිතේ තියන් ඉන්න නැතුව කියන්න කියලා. ලූෂිෂෝ කියන්නේ අපි මේක නවත්තමු කියලා. ලින්න කියනවා මට හේතුවක් කියන්න කියලා. ලූෂිෂෝ කියන්නේ මට මහන්සි කියලා. කෙල්ලටත් කේන්ති. ලින්න කියනවා ඔයා දන්නවද? කොහොමත් ඔයා ඒ තරම් විශේෂ කෙනෙක් නෙවෙයි කියලා කෙල්ල එතනින් යනවා. ඇත්තටම හිතේ තිබ්බ තරහට එදා මේ කෙල්ලට හා කිව්ව මිසක් එහෙම දෙයක් හිතේ තිබුණ නෑ නේ ඉතින් ලූෂිෂෝගේ. පස්සේ ගෙදර ඇවිත් ලූෂිෂෝ නිදාගනිද්දි කොට්ටේ අපහසුවක් දැනෙනවා. පස්සේ ඉතින් මෙයා කොට්ට උරේ ගලවලා බලද්දි ෂෝවන් දාලා ගියපු අර රතු ලියුම එයාට අහු වෙනවා. එයා ඒක දිග ඇරලා බලලා ෂෝවන්ට කෝල් ගන්නවා. කෙල්ල ආන්සර් කරන්නේ නැහැ. ලූෂිෂෝත් එක දිගටම ගන්නවා. ඒත් ඉතින් කෙල්ල ආන්සර් කරන්නේ නැහැ. රෑ මැදත් මේ කොල්ලා අඬ අඬ ෂෝවන්ගේ රතු ලියුම බල බල එක දිගටම එයාට කෝල් ගන්නවා. ඒත් ඉතින් කෙල්ල ආන්සර් කරන්නේ නැහැ. දිගටම කට් කරනවා. ලූෂිෂෝට තරහ දුක එයාට යව පාලනය කරගන්නත් බෑ. එක දිගටම මෙයා ගනිද්දි බැරිම තැන ෂෝවන් ආන්සර් කරනවා. කතා නොකර කෙල්ල අහගෙන ඉන්නවා. පස්සේ ලියුමේ ලියලා තියෙන දේවල් ලූෂිෂෝ කියවනවා. ආච්චි ෂෝවන් වෙනුවෙන් ආශිර්වාද කරලා ලියලා තියෙන දේවල්. ඒ වගේම ඒක අන්තිමට ෂෝවන් ලියලා තියෙනවා ලූෂිෂෝට සතුටින් පිරුණු ලස්සන ජීවිතයක් දෙන්න කියලා. කොල්ලා ඒක කීප සැරයක්ම කියනවා. ආදරේ කරන්නෙත් නැත්තම් ඇයි මේ විදිහට ලියලා කොට්ටේ ඇස්සේ දාලා යන්නේ කියලා නේ මේ හිතන්නේ. කෙල්ලත් ඇස්වල කඳුළු පුරවගෙන එයාව අහගෙන ඉන්නවා. ලූෂිෂෝ කියනවා ෂෝවන් ඔයා මට ආදරය කරනවා කියලා එකම එක වතාවක් කියනව නම් ඔයා මොන දේ කළා කිව්වත් මම ඔයාට සමාව දෙන්නම් කියලා. ඒත් ඉතින් ෂෝවන් කියන්නෙම මම ඔයාට ආදරේ නෑ කියලා. මම ඔයාට මෙච්චර කල් කළේ බොරුවක් කියලා විතරයි එයා කියන්නේ. ලූෂිෂෝට මේක දරා ගන්නම බෑ. එයා ෂෝවන්ට තරහෙන් කියන්නේ මට ආයේ කවදාවත් ඔයාව දකින්න දෙන්න එපා කියලා. එහෙම දැක්කොත් එදාට ඔයාට අඬ අඬ මගෙන් අයදින්න වේවි කියලා. කාලයත් ගෙවිලා මේ 2016 ඔක්තෝබර් මාසය. ජින්යානුත් යුනිවර්සිටි ඇවිල්ලා යාළුවෝ එක්ක ඉද්දි එයාගේ අම්මගෙන් කෝල් එකක් එනවා. අම්මා අහන්නේ ජින්යන් ඔයා කවද්ද ආපහු එන්නේ කියලා. ජින්යන් කියන්නේ අම්මා මට එන්න වෙන්නේ නෑ. මට දැන් ටිකක් තනියම ජීවත් වෙන්න දෙන්න කියලා. එයා කෝල් එක කට් කරනවා. අම්මත් එයා නැතුව හරිම දුකෙන් තමයි ජීවත් වෙන්නේ. මේ 2017 ජනවාරි මාසය. අලුත් අවුරුද්දට ජින් ෆෑන් ගූමෙන් පින්නයි එක්ක ලූෂිෂෝ ඇවිදිනවා. එතන හරිම ලස්සන ගිනි පුපුරු දර්ශනයක් තියෙනවා. ලූෂිෂෝ ඒක බලන් ඉඳිද්දි කොල්ලට මතක් වෙන්නේ ෂෝවන්ව. කෙල්ලව හිතින් මවාගෙන ලූෂිෂෝ ගිනි පුපුරු මැද හරිම ලස්සනට නටනවා. ජින් ෆෑන් එයා මේ මොකද්ද කරන්නේ කියලා ඇහුවම ගූමෙන් කියන්නේ එයාට කරදර කරන්න එපා. එයා දැන් ෂෝවන් එක්ක ඉන්නේ කියලා. ජින් ෆෑන් එයාව වීඩියෝ කරනවා.
ලූ ශිෂුවට ඉතුරුනේ කවදාවත් සනීප කරන්න බැරි වේදනාවක්. යාළුවොත් එයාව නතර නොකර එයා දිහා බලාගෙන ඉන්නවා. මේ 2017 ජූලි මාසය. ෂෝවන් එක්සෑම් පාස් වෙලා යුනිවර්සිටි එකට තේරිලා. ආච්චිගේ බලාපොරොත්තුවත් කෙල්ල ඒ විදියට ඉෂ්ට කළා. ෂෝවන් ආපහු ගෙදර ඇවිත්. එයාට එරස් එකට ගිහින් හිතනවා සමහර විට දෛවය කියන්නේ මග අරින්න බැරි දෙයක් වෙන්න ඇති. වයස අවුරුදු 18 දී අපිට ලෝකයක් බේරගන්න බෑ. කිසිම කෙනෙක් වෙනස් කරන්නත් බෑ. මේ හැම දෙයකම මට ගෙවන්න ඕන මිල ආදරය සතුට කැප කරන එක නම් මම ඒක පිළිගෙන ඉක්මනින් ලොකු වෙන්නම් කියලා. හැමදේම එහෙම වෙලා ඔන්න දැන් එන්නේ අපි 20යි 26ට. මේ ඉන්නේ ෂෝවන්. එයා දැන් හරිම ලස්සන කෙල්ලෙක්. එයා බැඩ්මින්ටන් සෙල්ලම් කරන්න තමයි මේ ඇවිල්ලා ඉන්නේ. මේ ෂෝවන් වැඩ කරන තැන මිස්ටර් නිව්. එයාගේ මැනේජර්. මෙයාලා මේ ඇවිත් ඉන්නේ මීටින් එකකට. මේ ගෑනු ළමයා ෂෝවන් මිස් අරම කිව්වා මෙහෙම කිව්වා කියලා කියද්දි මිස්ටර් නිව් අහනවා ෂෝවන්ද මෙතන මැනේජර් මමද කියලා. ෂෝවන් ගොඩක් දක්ෂ කෙනෙක්නේ. ඉතින් මැනේජර් වුණත් කෙල්ල එක්ක ඉරිසියයි. මිස්ටර් නිව් අහනවා මීටින් එක පටන් ගන්නත් ළඟයි. ෂෝවන් කෝ කියලා. ෂෝවන් ඉතින් සෙල්ලම් කරනවනේ. කෝල් ගත්තත් නෝ ආන්සර්. මිස්ටර් නිව් හිනා වෙලා කියනවා එයා මීටින් එකට පරක්කු වෙලා එන්න එයා කවුරු කියලාද හිතාගෙන ඉන්නේ කියලා. ෂෝවන් ඇත්තටම ඇවිල්ලා තියෙන්නේ සෙල්ලම් කරන්නම නෙමෙයි. මෙන්න මේ කෙනාව හම්බ වෙන්න. මෙතන මෙයාලා දිගටම ෂෝවන්ට කෝල් ගන්නවා. ඒත් ඉතින් එයා ආන්සර් කරන්නේ නැහැ. ඔන්න ඒ වෙලාවේ මීටින් එක පටන් ගන්න එතන 1-2 ගෲප් එකේ මිස්ටර් ෂන් එනවා. මිස්ටර් නිව් මේ ගෑනු ළමයාට කියනවා ෂෝවන් නැත්තම් අද ප්‍රසන්ටේෂන් එක ඔයා කරන්න ඕනේ එයා වෙනුවට කියලා. අද මෙතන තියෙන්නේ ගෲප් දෙකක් අතරින් මිස්ටර් ෂන් වඩාත් හොඳ ප්‍රසන්ටේෂන් එක කරන ගෲප් එකට එයාලගේ ප්‍රොජෙක්ට් එක බාර දෙන එක. ෂෝවන්ගේ කම්පැනි එකේ අය මුලින්ම එයාලගේ ප්‍රසන්ටේෂන් එක කරනවා. ඒ අතර ෂෝවන් එයා මෙතන මේ මුණ ගැහෙන්න ආපු කෙනා එක්ක කතා කරනවා. මේ තමයි 1-2 ගෲප් එකේ ප්‍රධානියා. ෂෝවන් හොඳට සෙල්ලම් කළා කියලා එයා ෂෝවන් එක වටයක් සෙල්ලම් කරන්න කතා කරනවා. ෂෝවන් අපිට ඕන වෙලාවක සෙල්ලම් කරන්න පුළුවන්නේ. ඇත්තටම මම ආවේ ඔබතුමාව හම්බ වෙන්න 1-2 ගෲප් ප්‍රොජෙක්ට් එක ගැන කතා කරන්න කියලා කියනවා. ඔන්න ඉතින් ප්‍රසන්ටේෂන් එක ඉවර වෙලා අන්තිම මොහොතේ ප්‍රොජෙක්ට් එක අනිත් ටීම් එකට දෙන්න හදද්දිම ෂෝවන් 1-2 ගෲප් ප්‍රධානියාත් එක්ක මෙතනට එනවා. කෙල්ල අනිත් ටීම් එකේ අඩුපාඩුකම් 1-2 ගෲප් එකේ ප්‍රධානියට පෙන්නලා දීලා තමයි ඇවිත් ඉන්නේ. පස්සේ එයා ඇවිත් පුතාට කෑ ගහනවා හොයලා බලන්නේ නැතුවද වැඩ කරන්නේ කියලා. කොහොම හරි කෙල්ල නිසා ප්‍රොජෙක්ට් එක ෂෝවන්ගේ ටීම් එකට ලැබෙනවා. පස්සේ ඉතින් මේක සිද්ධ වුණ විදිය ගැන ටීම් එකේ අනිත් අයටත් ෂෝවන් විස්තර කියනවා. පස්සේ හැමෝම කෑමට යමු කියලා කියද්දි මට එයාපෝට් යන්න තියෙනවා කියලා ෂෝවන් එතනින් යනවා. ෂෝවන් මේ ඇවිත් ඉන්නේ ජින් යන්ව ගන්න. ෂෝවන් ජින් යන් එක කෝල් එකේම ඉඳන් එයා එනකම් ඉන්නවා. මේ ඉන්නේ ඉතින් අපේ ලූ ශිෂෝ. එයාත් පිටරට ඉඳලා අද තමයි ආපහු එන්නේ. එයා මේ කෝල් එකේ එන්නේ ජින් ෆෑන් එක්ක. මේ දෙන්නම ඉන්නේ එකම එයාපෝට් එකේ. ඒත් ඉතින් මේ දෙන්න හම්බ වෙන්නේ නම් නෑ. දෙන්නට දෙන්න මග ඇරෙනවා. පස්සේ ඉතින් ෂෝවන් ජින් ෆෑන් එක කෑමකට යමු කියලා යනවා. මේ ඉන්නේ අපේ ජින් ෆෑන්. තාමත් ඉතින් මෙයාගේ වැඩ නම් ඉස්සර වගේම තමයි. එතකොට මේ ඉන්නේ එඩි. එයා ප්‍රංශයේ ඉඳලම තමයි ඇවිල්ලා තියෙන්නේ. මෙයාලා එකට වැඩ කරන අය. ලූ ශිෂෝ මේ පාර ඇවිත් තියෙන්නේ එයාගේ ආර්ට් එක්සිබිෂන් එක කරන්න. කොල්ලගේ මැනේජර් තමයි අපේ ජින් ෆෑන්. එඩිත් ඇවිත් තියෙන්නේ ලූ ශිෂෝගේ මේ වැඩවලට උදව් වෙන්න. මෙයාලත් ඉතින් දැන් කෑමකට යන්න තමයි හදන්නේ. ඉතින් අද කොටස මෙතනින් ඉවරයි. ඊළඟ කොටසින් ඉක්මනටම එන්නම්.